ටුක් එකක් තියෙනවා ඔයාට ටූරිසම් වලින් දවසක රුපියල් 25000ක් හොයාගන්න විදිය තමයි අද කියලා දෙන්න යන්නේ. ටුක් එකක් නැතත් වෙන බිස්නස් එකක් කරනවා නම් වෙන ඉන්ඩස්ට්‍රි එකක් කරනවා නම් වෙන ස්කිල් එකක් තියෙනවා නම් ඒකෙන් කොහොමද ටූරිසම් හරහා ඔයාට ආදායමක් හොයාගන්න පුළුවන් වෙන්නේ කියලාත් මම ඔයාට කියලා දෙනවා. මම පහුගිය දවස් ටිකේම ඔයගොල්ලෝ වෙනුවෙන් දාපු වීඩියෝස් මම දැක්ක ගොඩාක් බලලා තිබුණා. ඒවට කමෙන්ට්ස් දාලා තිබ්බා. සමහර අය සේව් කරගෙන තිබුණා. සමහර අය ෂෙයා කරගෙන තිබුණා. ඉතින් ගොඩක් අය මගෙන් ඇහුවා මේක තව ටිකක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම අද උදාහරණයක් විදිහට ගන්නේ ත්‍රිවිල් එකකින් කොහොමද ඔයාට රුපියල් 25000ක් හොයන්න පුළුවන් කියලා. රුපියල් 25000 විතරක් නෙමෙයි. ඔයා දක්ෂ නම් ඔයාට රුපියල් 25000ටත් වැඩියෙන් හොයන්න පුළුවන්. ඒ කරන විදිහත් මම ඔයාට කියලා දෙන්නම් ටූරිසම් වලින් කොහොමද මේක කරන්න කියලා. මම මේක ඇතුලෙන් මේක දැකලා මේක කරලා මේකේ ප්‍රතිඵල අත්විඳින කෙනෙක් විදිහට මම කැමතියි මේක ඕගොල්ලොත් ඉගෙන ගන්නවා නම්. ගොඩක් දෙනෙක් මේක දැනගෙන ඒගොල්ලෝ කවදාවත් ඔයාලට කියලා දෙන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය මේකට ආවොත් ඒගොල්ලොන්ට මේකෙන් ආදායමක් හොයාගන්න බැරි වෙන නිසා. ඕගොල්ලොන්ට මම මේක A to Z කියලා දෙන්නම්. කොහොමද මේකෙන් සල්ලි හම්බ කරන්න කියලා. ඉතින් මං කැමති මගේ කන්සෙප්ට් එක තමයි ගමට ටූරිසම් කියන එක. ගමට ටූරිසම් කියන්නේ ගම ඇතුලේ ඉන්නේ ඔබ. ගමට ටූරිසම් කියන්නේ ඔබට ටූරිසම් කියන එක. ඉතින් මං කියලා දෙන්නම් මේකෙන් කොහොමද කරන්න කියලා. මේ උදාහරණය බලන්න ලස්සන උදාහරණයක්. මේකේ පැහැදිලිවම සාක්ෂි තියෙනවා. මම මේ කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියලා. මම ඔයගොල්ලන්ට කලිනුත් මේ ඇප් එක ගැන කියලා දුන්නා. මේක තමයි Get Your Guide කියන ඇප් එක. මේ වගේ දේවල් වලින් ඇත්තටම අපිට ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. පිටරට කට්ටිය හොයාගත්තත් මේ ඇප්ස් අපිට මේ වගේ සල්ලි හොයන්න පුළුවන්. නමුත් වැඩේ වෙලා තියෙන්නේ අපි මේ වගේ සල්ලි හොයන්න කම්මැලි. එහෙම නැත්නම් අපි මේව ගැන දන්නේ නැහැ, අවධානයක් නැහැ. අනේ ඒක නිසා තමයි මම වැඩිම කල්පනා කරේ මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කියලා. මුලින්ම අපි යන්න ඕනේ මේ ඇප් එකට. මම මේ ඇප් එකෙන් ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මේ දේ කරගෙන තියෙන්නේ කියලා. ඔයාට ඕන ප්‍රදේශයක ඉඳලා මේක කරන්න පුළුවන්. ඔයාගේ ප්‍රදේශයේ තියෙන highlights ටික අඳුන ගන්න. මේ බලන්න මම අද මේක ගන්නම්. මේ ළඟම තියෙන උදාහරණයක් මම ගන්නම්. නුවර එළිය ඩේ ට්‍රිප් කියන එක. මෙන්න මේ විදිහට තමයි යා ප්‍රොෆයිල් එක හදලා තියෙන්නේ. මේක හරි ලස්සන ප්‍රොෆයිල් එකක්. බලන්න එයා දාලා තියෙනවා. එයා කරන ඇක්ටිවිටීස් ටික මේකේ දාලා තියෙනවා. ඒ වගේම එයා පොඩි description එකක් දාලා තියෙනවා. Escape candy for the cool highlands of Norelia. Visit tea factories, Ramboda Falls and Gregory Lake. Enjoy your scenic private drive through Little England with the local expert. එහෙම තමයි යා කියලා තියෙන්නේ. එතකොට එයාගේ policies ටික දාලා තියෙනවා free cancellation, privacy 4ක් ඇතුළත, reserve now and pay later. දැන් reserve කරලා පස්සේ ගෙවන්න කියලා තියෙනවා. පැය 10ක් ඇතුළත duration එක. driver English is Sinhalese. හැබැයි මෙයා වෙන other languages කරලා තියෙනවා. සමහරලාට ලස්සන හිනාවක් තිබ්බනම් ඒකෙන් ගොඩක් දේවල් ගොඩ දා ගන්න පුළුවන්. මම ඒක කරලා තියෙන නිසා ඔයගොල්ලන්ට කියන්නේ. pick up included. ඒ කියන්නේ ඔයා ඉන්න තැනින් එයා pick up කරගන්නවා. බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. එයා මේක ප්‍රයිස් කරලා තියෙන $25කට එක පුද්ගලයෙකුට per person කියන්නේ එක පුද්ගලයෙකුට. එතකොට මෙයා දෙන්නෙකුට අපි බලමු ත්‍රිවිල් එක දෙන්නෙක් දාන්න පුළුවන්. අපි බලමු මෙයා දෙන්නෙක් දැම්මොත් කොහොමද වෙන්නේ කියලා. වයසක් දාලා තියෙනවා අවුරුදු 99න් පහළ කියලා. right. අපි බලමු check availability වලට ගිහිල්ලා අපි දවස් දෙකක් දාගමු 19 කියලා. හරි. බලන්න එයා ඒක ලස්සනට හදලා තියෙනවා. only 8 spots left, only 2 spots left and 2 spots left කියලා එහෙම දාලා තියෙනවා. බලන්න එයාගේ price එක $50යි, $50යි, $49යි. ඉතින් දෙන්නෙකුට $50ක් සාමාන්‍යයෙන් මේක විශේෂයෙන්ම එයා highlights ටික දාලා තියෙනවා මොනවද කරන්න කියලා. ඊළඟට එයා කරගෙන තියෙන ලොකුම වැදගත් දේ තමයි එයා මේකට reviews අරන් තියෙනවා. 4.9 reviews තියෙනවා. එයාට reviews ඇවිල්ලා තියෙනවා 218ක්. මේකෙන් තමයි එයා හැම වෙලාවෙම promote වෙන්නේ. ඔයා හැම වෙලාවෙම review එකක් ගන්න කෙස් කෙනෙකුට මොන හරි facility එකක් දුන්නාම Kumar was a great driver and guide. I was picked up on time by his tuk-tuk. ඒ වගේ විශාල පිටරට කට්ටිය තමයි. එයා ජර්මනියෙන් දාලා තියෙනවා, තුර්කි වලින් දාලා තියෙනවා, ජපාන් වලින් දාලා තියෙනවා, නෙදර්ලන්ඩ්ස් වලින් දාලා තියෙනවා. එයා හරි ලස්සනට ඒ ටික එකතු කරගෙන තියෙනවා. ඔයා නියම වැඩක් කරලා තියෙන brother. ඉතින් ඒ වගේ ටිකක් එකතු කරගත්තාම ඔයාට ඔටෝමැටිකලි ටුවර් එක එනවා. ඉතින් $50ක් මීට අමතරව දැන් එයා කියලා තියෙනවා එයා යනවා කියලා ටී ෆැක්ටරි එකට තේකොළ ගත්තොත් ඔයාට එතනත් යම් කිසි මුදලක් හම්බ වෙනවා. ඊට පස්සේ යන ගමන් නුවරඑළිය කොහේ හරි ගල් කඩේකට දැම්මොත් එහෙම ඒ ගල් කඩෙන් ඔයාට
ඒකනතු අර මුදලක් හම්බෙනවා. ඉතින් අර ට්‍රීවිල් එකේ මුදලට අමතරව තවත් ඔයාට ලොකු මුදලක් හම්බෙනවා. ඒකෙන් ඊට අමතරව ඔයා ලස්සනට ටූර් එක කරොත් ගෙස් හොඳ ටිප් එකකුත් ඔයාට දීලා යනවා. ඉතින් අර අපි බලමු දැන් ඩොලර් 49ක් කියලා කියන්නේ අපි හිතමු ඩොලර් 50ක් කියන්නේ අපි හිතමු දැන් රුපියල් 300ක් කියලා. එතකොට රුපියල් 300 දැන් හැබැයි ඊටත් වැඩිය ගණක් වෙනවා ඩොලර් එක 315ක් විතර වෙනවා. අපි 300න් හදමු රුපියල් 15000ක්. මීට අමතරව තේ කොලයි ටිප් එකයි තව ගලුයි ඒ දේවලුත් එකතු වුනහම ඔයාට අනිවාර්යයෙන්ම රුපියල් 25000ක් හොයා ගන්න පුළුවන්. ඉතින් මේක ඕගොල්ලෝ කරලා බලන්න. මේක මෙයා කරන දෙයක්. මෙයා විතරක් නෙමෙයි ඇත්තටම මේ එක පුද්ගලයෙක් විතරයි. නමුත් ඔබ ගිහිල්ලා බැලුවොත් මේකට තව කොච්චර මේක ඇතුලේ ඇක්ටිවිටීස් තියෙනවද කියලා. දැන් මේ කැන්ඩි ප්‍රයිවට් සිටි ටුවර් කියන එක ඩොලර් 2.90ට කරන්නේ. එයාට 251ක් කරලා තියෙනවා එයා. මේක හරිය ලස්සනයි මෙන්න බලන්න මේ. ඩොලර් 3.81කට එයා කැන්ඩි වල ඇතුලේ විතරක් යනවා. කැන්ඩි සිටි ටුවර් එක කරලා එයාගේ රිවිව්ස් තියෙනවා 1588ක්. එයා එද්දරි බලන්න ඒ යාළුවා හරි ලස්සන හිනාවක් එක්ක ගෙස්ට් එක ඉන්නේ. ඒ කියන්නේ එයා හොඳ සතුටින් මේ කරන දෙයක්. අර ට්‍රීවිල් එක තියාගෙන දුක් විඳිනවට වැඩිය මේක කරලා ඔයාට හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. 4.99 reviews තියෙනවා එයාට. A very good way to discover Kandy and its surroundings. The guide helps you in customizing the experience based on your interest. Like that. මේ කරලා තියෙනවා. මෙයා බලන්න අපි මේක ඇතුළේ තවත් ගොඩාක් දේවල් කරගන්නවා. හැබැයි මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියන්න කැමතියි. හැබැයි යාළුවනේ මේක කරද්දී විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේක කරද්දී විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තියෙනවා. කවදාවත් ගෙස් රවට්ටන්න එපා. රවට්ටලා සල්ලි ගත්තොත් ඔයාට කවදාවත් මේකෙන් පැවැත්මක් නැති වෙන. ඒ නිසා ගෙස්ට් හොඳ දෙයක් දීලා එයාගෙන් සල්ලි ගන්න. ඔයාට අනිවාර්යයෙන්ම එයාගෙන් තව රෙකමෙන්ඩේෂන් එකක් එනවා. මේක මම අත්දැකලා කියන දෙයක්. මම මගේ ජීවිතේ හැඩ ගසගත්තේ මගේ හැම ටාගට් එකකටම ගියේ ටූරිසම් නිසා. ඉතින් මම ඒ සීක්‍රට් එක ඕගොල්ලන්ට කියලා දෙන්න කැමතියි. මේක කරන්න. මේක විතරක් නෙමෙයි. ඔයා කැන්ඩි වල, ඔයා කොළඹ වල, ඔයා නුවරඑළියේ, ඔයා ඇල්ලේ, ගාල්ලේ කොහෙ බේස් වුණත් සීගිරිය, අනුරාධපුර, පොළොන්නරුව කොහෙ බේස් වුණත් ඔයා සමහරලාට කරන්නේ පොඩි සැලොන් එකක් වෙන්න පුළුවන්. ඉතින් පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මේ වගේ දාලා මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි මේක ඔයාට ෆ්‍රී රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේක දාලා ඔයාගේ මෙනිකියු පෙඩිකියු ගැන ප්‍රොමෝට් කරගන්න. ඔයා ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. හවසට මියුසික් ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. හවසට පැය දෙකක් දාලා මියුසික් ක්ලාස් එකක් කරන්න පුළුවන්. ඔයාට පුට් සයිකල් දෙකක් තියෙන්න පුළුවන්. එකක් ගෙස්ට් දීලා ඔයා අනිත් පුට් සයිකලේ පැදගෙන යන්න. එයාට ඔයාගේ ගම පෙන්නන්න. එයා අනිවාර්යයෙන්ම ඔයාට ගාණක් දෙයි. ඔයාට ඒක ගාණක් දාලා ඔයාට ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඩ්‍රම් ප්ලේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා තම්මැට්ටම ගැටපෙරේ ප්ලේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට පැයක සෙෂන් එකක් දාලා ගැටපෙරේ පුරුදු කරන්න. ඉතින් ඒකෙන් ඔයාට ආදායමක් හොයන්න පුළුවන්. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ටූරිසම් කියන්නේ අපිට අල්ලන්න බැරි අතක තියෙන දෙයක් නෙමෙයි. ඒක අපි කඩලා පල්ලෙහාට අරගන්න ඕන. ඒක අපි ගමට ගන්න ඕන. ඒ ගමට ගන්න ඕගොල්ලොන්ට තමයි පුළුවන්. ඔයා ළඟ තමයි තියෙන ස්කිල් එක. අන්න ඒ නිසා ඒ ස්කිල් එක පාවිච්චි කරලා ඔයාට කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ ලස්සන ගමේ ෆොටෝ වෝක් එකක් දෙන්න පුළුවන්. සන්සෙට් එකක් දෙන්න පුළුවන්. සන්රයිස් එකක් දෙන්න පුළුවන්. ඔයාගේ ගමේ ඉන්න කුරුල්ලෝ ටික පෙන්වන්න පුළුවන්. මේවා තමයි ගෙස්ලා බලන්න ආස දේවල්. එහෙම නැතුව අර ඉස්සර වගේ වාහනයක නැගලා සයිට් සීන් ටික බලාගෙන සීගිරියයි දඹුල්ලයි නුවර මාලිගාවයි ඒ ටික බලාගෙන යන්න ගෙස්ලා කැමති නෑ. අද ගෙස්ලා කැමති ඇත්තටම ගමක් ඇතුළට ගිහිල්ලා ඒක ඇතුලේ වෙන්නේ මොකක්ද කියලා බලන්න. මම කලින් කුකින් ඩෙමොන්ස්ට්‍රේෂන් එක ගැන ඔයාලට කියලා දුන්නා. ඒ වගේම ඔයාලා රැඳිලා ඉන්න මේකත් එක්ක මම ඔයාලට තව ගොඩක් දේවල් කියලා දෙන්න ටූරිසම් වලින් ඔයාගේ ආදායම කොහොමද ඉහළට දාගන්න කියලා. මගේ channel එක subscribe කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම හොඳ points ටිකක් මම ඉස්සරහට කියලා දෙන්නම්. ඒ වගේම මේක share කරන්න, යාළුවන්ට බලන්න. ඔයා share කරලා තියාගන්න. ඔයාට කවදා හරි මේක වැදගත් වෙයි. එහෙනම් කියන්න බොහොම ස්තුතියි.